මොකද වෙන්නේ? හරි බං ඉතින් ඔන්න අද මං ගෙනල්ලා තියෙන්නේ ස්පයිඩර් ෆයිටින් 2 කියන ගේම් එක. හරි බං ඉතින් අපි මේ ගේම් එක ප්ලේ කරමු. ගත්ත ගමම වෙඩි තියෙනවා කියහන්කෝ. ඉතින් බම් මේ ගේම් එක ගැන කියනවා නම් මේක සුපිරි ගේම් එකක්. ඔයගොල්ලොත් මේ ගේම් එක ගහලා ඇති. හරි බං ඉතින් කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඉතින් බං අඩු උඹිනවද මට ගහන්න? කියන්න තියෙන කාරණාව තමයි මචං මම ඔයගොල්ලෝ කවුරුත් දන්න මයින්ක්‍රාෆ්ට් කියන ගේම් එකේ තව එක ඊට වඩා පොඩ්ඩක් වෙනස් හරිද? අන්න ඒ වගේ ගේම් එකක් පොඩ්ඩක් ක්‍රාෆ්ට්මෑන් කියලා ඔයාලා දන්න ඇති. අන්න ඒ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරා. හැබැයි බං කොහොමද ෂොට් එක බලපන්. ඉතින් වැඩෙක් නේ බම්මා. ඉතින් බං මං ඒක රෙකෝඩ් කරද්දී මේ පොඩි අවුල් වගේක් ආවා ගේම් ප්ලේ එකේ. ඒ හින්දා මං ඒක දැම්මේ නෑ. හරි ඉතින් ඔන්න මිෂන් එක පාස්. දැක්කනේ බං ඉතින්. මාරි මම මොකද්ද කී හිටියේ? හරි. මේ මං ඉතින් ඒක ඒ හින්දා දැම්මේ නෑ. පොඩි අවුල් වුණා. ඉතින් බං මට මාරම කේන්ති ඒ හින්දා තමයි මේ වගේ එකක් දැම්මේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකටත් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. හරි බං ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ හීරෝස්ලාත් වෙනස් කරන්න. බලපන් ඉතින් මම මේවා පොඩ අප්ඩේට් කරපුවා. මේ හල්ගෙත් මේ තිබ්බ මූණ නෙමෙයි චුට්ටක් වෙනස් එකක්. අයර්න් මෑන්ටත් ඒ වගේ එකක් තියෙනවා. කොහොමද ඉතින් මේකගේ නම මොකද්ද බං? මට මේකක නම මතක නැහැ. මේ නම් කැප්ටන් ඇමරිකා. අපි දැන් ඉතින් අයර්න් මෑන් ගෙන් එකක් ප්ලේ කරමු. මම මේ වගේ කික් එහෙමත් පොඩ්ඩක් අර ඒවා සල්ලි දීලා එහෙම අරගෙන තියෙන්නේ. දැක්කන් ඉතින් කොහොමද ඉතින් ඒක? ඉතින් බම් මේකත් සුපිරිම ගේම් එකක් ආයි ඉතින් කොහොමද දෙන්නටම එකපාර ගෙව්වේ? ආයි ඉතින් ටෙක්නොලොජියා. ඉතින් ඔන්න බලපන් මෙන්න මේ රතු පාටින් ඔය මිනි ඔලුවක් වටේ මොකක්ද යනව නේද? අන්න ඔය කික් එක එවුව ගමන් එකපාරයි ගහන්න ඕනි. ඔන්න බලන්න කොහොමද ඉතින්. ඉතින් වැඩෙක් නේ. වැඩෙක්දත් කියලා අහනවා. විශේෂයෙන් ඉතින් ඕවා මං වගේ අයට විතරයි කරන්න පුළුවන්. ඕහෝ පුතේ. හරි බං ඉතින් ඔන්න ඒකක් දිනු. අඩු 300 හම්බුනේ කියහන්කො 700. කමන්නේ අපිට 1700 ගණන් තියෙනවා. අපිට ස්කින් මාරු කරන්න පුළුවන්ලු. මේ තියෙන මං කිව්වා අයර්න් මෑන් ගේ ස්කින් එකක් තියෙනවා කියලා. අන්න ඒක බලමු. හල්ක්ට මේක තියෙනවා. හැබැයි ඒකට ඇඩ් බලන්න ඕනි. මං ඉතින් ඩේටා ඔන් කරලා නැහැ. අඩු මේවා පුළුවන්. ඒකට වැඩක් නැහැ නේ බා. ඕව ඇඩ් බල ගන්නට වඩා නිකන් ඉන්න. අපි දැන් ඉතින් හල්ගේ මෙන්න මෙයාට තමයි මං කැමතිම. ඇයි කියනවනම් බං මේකේ තියෙන සුපිරි පවර්ස් ටික ඔන්න බලපංකෝ ඉතින්. කොහොමද ඒක හතර වටටම මනහතේ. ඔන්න මේක බලපංකෝ. ඕව වගේද කියලා. අන්න දැක්කද? හෝ පුතේ. ඔන්න ඉතින් හතර වටේට වන්න මම මේකේ තව ඒවා ටිකක් පෙන්නන්න. ඔන්න ඉතින් ඔය වගේ චූටි ගලකුත් ගහන්න පුළුවන්. ඔහොම ඉන්නකෝ. ඔන්න දැක්කද ඒක? අරු ඉඳ උනා බා. ඔන්න දැක්කනේ මේකේ තියෙන අර මං කිව්ව එකපාරින් මැරෙනවා කියලා. අන්න ඒක තමයි ඔය. තාම මේක එකක් තිබ්බා මට ඒක මතක නෑ බා. මම මේක ගොඩක් කාලෙකින් මේ ගහන්නේ. රෙකෝඩ් කරන්න ඕනි හින්දා. මට වැඩිය මතකත් නෑ. හරි උත් සකබු. තව එකයි. පැටියෝ කොහමද ඉතින්? සැප නෑනේ අම්මට සිරි. උඹේ නවද මට ගහන්න? යකෝ කවුද කියලා දන්නවද මම? ඔබ දන්නේ මං කවුද කියලා. ඔහොම හිටපන්කෝ. දෙන්න උඹට ගල් ගෙඩියකින් මැරෙන්න මේක. කොහොමද ඒක? මේ මොකද්ද? මේවා අපේ අර බලේ වැඩි වෙන එකනේ. හරි ඒක වැඩන්නේ. අපි තව එකක් ප්ලේ කරමු. මෙන්න මේ ඔය ඉන්නේ. ඔන්න ඒ බොස් කාර්යයට නම් මචං හල්ක් ගෙම තමයි ගහන්න ඕනි.
නැත්තම් ඉතින් පොඩි අමාරුවක් වැටෙනවා. පිස්සුද බං. මෙහෙම මට අමාරු අම්මට සිරි කියලා කටගත්තා විතරයි නේ බං. ඔන්න ඔය විදිහට ගලකිමුත් දමා ගහන්න ඕනේ. මෙන්න මේ විදිහට මේකත් උස්සන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගහගෙන යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් ගහන්න ඕනේ. අම්මට සිරි. ඔන්න ඔය විදිහට හතර වටේට වනන්න ඕනේ මචං. නැත්තම් මචං මං වලට විස්තරේ කිව්වා. හරි මං කිව්වා අර ක්‍රාෆ්ට්මෑන් ගේම් එකේ. ඉතින් බං මං ඒක සුපිරියටම රෙකෝඩ් කරා. ඉතින් සුපිරි එඩිට් පාරක් එහෙම දාලා ගත්තා. ඒ උනට වැඩක් නැහැ බං. පොඩි අඩුපාඩු දෙයක් තිබ්බා. ඒ හින්දා මං ඒක අයින් කරා. අඩෝ කනවා කියහන්කෝ. උඹලේ නේද මට ගහන්න. දැක්කනේ ඉතින්. මේවත් බං ගේම්ද බං අපිට අම්මට සිරි. දැන් නම් මම මැරෙන වගේ ෂේප් එකක් තියෙන්නේ. හරි තව පොඩ්ඩයි. මේ ඇයි බං මේ හල්ක් මෙච්චර මිනිහෙට ගහන්නේ? මට ඒක සමාජයේ දැවෙන ප්‍රශ්නයක්. දැක්කනේ. කොහොම හරි දින්න ඉතින් ආයේ. අර අරු හිටපු ඉඳ තමයි පොඩ්ඩක් අමාරු. අඩෝ 800 රුපියල් 100 ගියාන්කෝ. කමක් නැහැ ඉතින්. දුකක් නැහැ. අපිට මෙන්න මේ පවර් එක ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඒක වැඩක් නෑ වගේ. 6 දිනෙට එකපාර ගහනවා. වැඩක් නෑනේ. මූ හෙනට කනවා බං ඔය හිටියට. අනේ මන් දන්නේ. දැක්කද අරු බ්ලොක් කරා නේද හිටපන්. දැක්කනේ ඉතින්. කොහමද? නටනවා ඉතින්. ඉතින් අමුම ගවයා ඈ. මේ කියන්න බැරිද අපිට එළියට? අඩෝ බෑ බං. මූ හැම එකම බ්ලොක් කරනවා කියහන්කො මේ මුන් එන්නේ කොහොමද බං එතකොට? මට යන්න බෑනේ. අනේ මන් දන්නේ බං. මට මේක ඔක්කොම දැවෙන ප්‍රශ්න බං. කොහොමද එහෙම සිද්ධ වෙන්නේ කියහන්කො? මට යන්න බෑ මුන්ට යන්න පුළුවන්. අපි මෙතන හැංගෙමු. ඇයි හැංගෙන්නේ බයද? අඩෝ මට ගහනවා කියහන්කො. හිටපන් හොඳ පාඩමක් උගන්වන්න මම උඹට. ඔන්න ඉතින් සුපර් කික් මචං. කොහමද? ඔකට තමයි සුපර් කික් කියන්නේ. දැක්කනේ ඉතින්. තව එකයි වනන්න ඕනේ. එකයි මං වෙන්නේ ඒ වුණාට දෙපාරක් වැදුනා. ඉතින් ඒකට මාට කරන් දෙයක් නැහැ. මොනවද බං මේවා බල ඉන්නේ. හරි බං ඉතින් මං මේ වීඩියෝ එකක් අපි දැන් මෙයාගෙන් ප්ලේ කරමු. හරි බං ඉතින් මොකද්ද මං කිය හරි මං ඉතින් මේකත් විනාඩි 15ක තමයි අර මං කිව්වේ අර ඔන්න බලපන් සුපිරි කික් එකක් ඒක දැක්කේ නැතුව ඇති ගොඩක් වෙලාවට මෙන්න මේ පැත්තට යන්න පුළුවන්. කොහමද ඉතින් මේ තමයි කැප්ටන් ඇමරිකා. හැබැයි මිටියක් තියෙනවන්නේ ඒක තමයි ප්‍රශ්නේ. කැප්ටන් ඇමරිකාට මම දන්න තරමින් නම් මිටියක් නැහැ. හැබැයි තෝර්ට නේද මිටියක් තියෙන්නේ. තෝර්ට තමයි මිටියක් තියෙන්නේ. දැක්කනේ. ඌ චකබුන්. දැන් මුන්වත් චකබුන් කරන්න වෙලා. අඩෝ මුට මෙච්චර පවර් එකක් තියෙනවද බං? මන් දන්නේ නෑනේ. ඔන්න බලපන්. අඩෝ. බලන්න කලින් ගැහුවනේ. දැක්කනේ. මේක එක පවර්ස් මං අරගෙන තියෙන්නේ. මේවා ඉතින් පවර්ස් සල්ලි දීලා තමයි ගන්න ඕනේ. නිකන් දෙන්නේ. එහෙම පිනට කන්න බෑ. පිනට කන්නේ උන් නෑනේ බං මේ දැන් සමාජේ. එහෙම ඉන්නවද බං? අනේ මන් දන්නේ. හරි ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් කියන්න ඕනි. අපේ යකාමෑන් ගැන මට YouTube channel කරන්න ආසාවක් ඇති වුණේ යා හින්දා. thank you යකාමෑන්. ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ බං ඉතින්. ඉතින් මං කියන්නේ මේකටත් මට views 100ක් කොහම හරි අරන් දෙන්නකෝ. මං ඊට පස්සේ Minecraft gameplay එහෙම දානවා. අපි දැන් Spidey game play කරමු. Minecraft ටිකක් මට දැන් හුරුයි. ඒ කියන්නේ මම පොඩ්ඩක් ගහලා වගේ. කොහමද ඒ ෂොට් එක? අපි ඒකෙම ගහමු. දැක්කනේ කී දෙනෙක් නම් බිමද? මෙන්න මේකෙන් තමයි ගහන්න ඕනේ. එතකොට තමයි ඔය එකපාරින් මරන ෂොට් එක ඉක්මනට පිරෙන්නේ.
දැක්කනේ බං ඉතින් මේවත් ඊසි බං ඊසි කියන්නේ I think පට්ටම ඊසි පට්ට ඊසිද බං අනේ මන් දන්නේ ඊයා වැදුන්නේ නෑනේ ඉවරද නෑ තව ඉවර නෑ ඉවරයි නම් අර අමුතු එක පෙන්නනවා නේ බා බලමු මූ ගහන එක වදීද කියලා අපිට අම්මට සිරි වැදුනනේ වෙනවද මට ගහන්න දැක්කනේ එකයි දුන්නේ වන් ෂොට් නොකවුට් අන්න බලපන් මං වලට කිව්වනේ අය මට වරදින්නේ නෑ නෑ මට වරදින්නේ අපි මේකත් ස්පයිඩින් ඉන්න යන් මොකක්ද ඒ උනේ මොකක් හරි සිද්ධියක් මං දැක්කා ඔයගොල්ලෝ දැක්කා නම් ඒක වීඩියෝ එක පොඩ්ඩක් පස්සට යවලා ආයෙ බලන්න නිකන් ස්පයිඩර්මෑන් එන අමුතු විදිහට ආවනේ බා අම්මට සිරි බ්ලොක් කරන්න උඹ හෙඩ්ෂොට් දෙන්නේ හෙඩ්ෂොට් කොහමද ඔක්කොගෙම බේරුණා එකපාර ඔන්න මූ ඉවරයි I think ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි මම පොඩි වැඩක් පෙන්වන්න මට පුළුවන් අන්න අරුගාදීන් තුවක් වැදලා ගන්න දැක්කනේ ඒකෙන් වෙන එකෙටම දමලා ගහනවා උටම නෙමෙයි උඹ මේ තුවක් හො නැත්තම් ගහන්නේ බා I think අමු ගවෙ එක්ක අය මුගේ එකත් ඇදලා ගන්න පුළුවන් ඕන මට ඌ හිතන් ඉන්නේ උගේ එක බෑ කියලා එන ලොකු කමෙන් වගේ ඉන්නේ ඉන්නකො මම මුගේ එක ඇදලා ගන්න මේක ලොකු වෙන්නේ ටිකක් අඩෝ මට ගහන්න එහෙම හිතන් ඉන්න ඇති නේද අනේ සුදු පුතේ ඉන්නකෝ අන්නේ විදියට ඕ අදිවදි වැදුනොත් රිදෙනේ රිදුනොත් තැලෙයි තැලුනොත් කැඩෙයි කැඩුනොත් රිදෙයි ඒක මං කිව්වනේ ඒක හරි ගියේ නෑ ඒක කියන්න ඕනි වැදුනොත් රිදෙයි රිදුනොත් තැලෙයි තැලුනොත් කැඩෙයි කැඩුනොත් මැරෙයි අන්න හරි ඒක ගැලපුණා නම් පහලින් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න මචං මං ගිය පාර දාපු වීඩියෝ එකට නම් views 100 දාලා තිබ්බා කොහමද ඉතින් වීඩියෝ තුනෙන් ඉතින් views 100ක් ගන්නවා කියන්නේ ඉතින් ආයේ දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි ඒක ඉතින් channel එකක් කරලම් බලන්න ඕනේ ඒකේ තියෙන සතුට අඩෝ තාම මැරුන්නේ බා ඉතින් මම මරන්න ඌ අඩෝ ඒ වැදුනෙත් නෑ දැන් නම් වදී වගේ අඩෝ සිරාටම ඒක වැදුනෙත් නෑ ඔන්න ඕක නම් වදිනවා දැක්කනේ මං කිව්වේ ගේම් ඕවර් හරිනේ බං ඉතින් ඕවත් වැඩද හරි ඉතින් ඔන්න තවත් බොස් කාරේ අපි යන් හල්ගේ පැත්තට හල්ක් ඇයි බං හල්ක් කියන්නේ කවුද මං අහන්නේ කවුද අපි අයන් මෑන් ගෙන් ප්ලේ කරමු අම්මට සිරි කොහොමද ඒක සැප නෑනේ මහත්තයෝ සංසාර ඉතින් මේ ජිම්බතරය ගැන ඔයාලට හිතන දෙයක් පහලින් කමෙන්ට් කරන්නකෝ හිතෙන දෙයක් කැමැතිම දෙයක් දෙන්න මං ඔබට අඩ්ඩෝ සිරාවටම මූ ගැහුව කියහාකෝ ගහනවා නම් කමකුත් නෑ මේක එක පිට ගහනවා නේ බා දැන් කොහෙම ගහන්න ඔට්ටු නෑ හරිද මට නිදහසේ ඉන්න අයිතියක් තියෙනවා මචං මොකද්ද අර පොතක් තියෙනව නේද ඒකේ 11 වෙනි වගන්තියනේ මේ අනේ මන් දන්නේ මොන වගන්තියද කියලා හැබැයි කොහොම හරි මොකක් හරි වගන්තියක තියෙනවා එහෙම එකක් හරි ඌත් ඉවරයි දැක්කනේ ඉතින් මෙන්න මේ කණුවස්සේවත් හැංගෙමු නැත්තම් අරු ගහනවා මට අඩෝ මේක ගහනවා බං හැම වෙලාවෙම ඇවිල්ලා පොඩක් ශනික මාරු වෙමු බයට නෙමෙයි එතන පොඩ්ඩක් කට්ටිය වැඩි නැත්තම් ඉතින් ආය මං වගේ එකෙක් කොහොම මාරු වෙනවද බං මේකෙන් 3 බං අඩු වෙන්නේ බලපංකෝ ඉතින් 3 අඩු වෙනවා ඇයි බං අරු එක තැන දුවන්නේ ඇයිද කියලා නම් මන් දන්නේ කොහොම හරි එක තැන දුවනවා හරි මම සකපුම් කරන් තා චුට්ට වෙලාවෙ මට යන්නේ හරි ඌ සකපුම් දැන් ඉතින් අපි අර ගොයියටත් වැඩේ දෙමු
ඔන්න ඉතින් ඒ ගොයියත් ඉවරයි කියලා හිතුවට ඉවරනේ. තා චුට්ටක් තියෙනවා. හරි ඉතින් එයත් ඉවරයි. දැක්කනේ බං ඉතින් ආය මට ඔවා වැඩද? ඇයි බං මේක 800 හම්බෙන්නේ නැත්තේ? කට නිසානේ බං මාළුවා නැහින්නේ. එහෙම එකක් තියෙනව නේ බං. ඉබ්බා නැහින්නේ කියලා තියෙනවා මාළුවා නැහින්නේ කියලා තියෙනවා. මං දන්න විදිහට නම් අඩෝ වැදුනා කියහන්කෝ අරු ගහප එක. නෑ ඔක වදින්න නෙමෙයි හිටියේ. මම පොඩ්ඩක් ඉතින් පැන්නනේ. ඒ හින්දා වැදුනේ. දන්නවනේ ඉතින් පොඩ්ඩක් මිස්ටේක් වෙනවා. අඩෝ සිරාටම. මං කිව්වා අර පවර් එකක් අමතක වුණා කියලා. අන්න ඕක තමයි ඒ. අරුවා බ්ලොක් කරන්න ඒවා. මං ගහන ඒවා එහෙම බ්ලොක් කරන්න බෑ මල්ලි. ඒ කොහොමද බං අර ෂොට් එක වැදුනේ? මට මතක නෑ. අන්න හරි. දැක්කනේ ඉතින්. මං වගේ වැඩෙක් ඉන්නකොට ඕවත් වැඩද? වැඩොන්ට ඕවා වැඩ නෙමෙයි බා. වැඩොන්ට බොරු බෑ කියන්නේ අන්න ඕකනේ. මේ මොකද්ද? බලමු. ඒකෙන් මිනිහෙක්ව විසික් කරන්න පුළුවන්ලු. ඒක වැඩක් නෑ නේ බා. මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ නම් ගොඩක් ඒවා තියෙනවා. ඒකෙන් 3 දෙනෙක්ට ගහන්න පුළුවන්. මේක මොකද්ද? අම්මට සිරි ඒක නම් සුපිරි ඈ. අපි ඒක ගමුද? ඇයි බං ලෝභ වෙන්නේ? ඒක ගත්තා. ලෝභ නොවිත් බෑ බං ඉතින්. රුපියල් 160යි තියෙන්නේ. බලමු අපේ අලුත් පවර් එක. අඩෝ සුපිරිනේ බං ඒක. එකපාර කීප දෙනෙක්ටම වදිනවා ඈ. හරි උත් ඉවරයි. නෑ ඉවර නෑ. පොඩ්ඩක් විතර වැරදුනා ඉතින් දන්නේ නැත්. අපි ස්පයිඩිට එහෙම පිටිපස්සට කරණම් ගහන්න පුළුවන් බා. ඒක මම පස්සේ පෙන්නන්න. දැම්ම පෙන්නන්න බෑ ඉතින්. ඔන්න කීයක් තරම් වැදුනද බලන්නකො ඉතින්. පැටියෝ. කොහමද? එයාට නම් සැප නෑ වගේ. එයාට කොහොමත් සැප නෑ. සැප නැති හින්දානේ මං එහෙම බීම නිදාගත්තේ. අපි දැන් මෙන්න මෙයාගෙන් ප්ලේ කරමු. මම මෙයාගෙන් ප්ලේ කරන අඩුයි ගොඩක් කලාවට මොකද මේක නිකන් හරිය එන අමුතුයි බා. ගහන්නේ නෑ ඩිංගක්වත්. බලන්න ඉතින් ඔය බීම රෝල් වෙනවා විතරයි. වැරද්දක් කියන්න බෑනේ ඉතින් මේක ඉන්නේ කානේ. කාටම වැදුනා කියහන්කෝ ඒ තුනම. 1 2 3යි. අන්න හරි. අන්න අර ගේට්ටුව පිටිපස්සෙන් ආව මොකෙද දෙකේ. මට තමයි එන්න බැරි. මුන්ට එන්න පුළුවන්. හරි ඉතින් මේකයි තව එක වටයක් වගේ ප්ලේ කරාම ඇති. අපි අදට වැඩේ නවත්තමු. උඹ එනවද මට ගහන්න? මං ගස්ස වන්නම් උඹට. දැක්කනේ ඉතින් මූ කවර් වෙලා හිටිය හින්දා මුටමයි තුනම වැදුනේ. මට ඉතින් ඒව කරන්න දෙයක් නැහැ. ඔන්න ඔයත් ඉවරයි. හරි ඉතින් තව එක වටයක් විතර ප්ලේ කරාම ඇති නේ බා. අඩෝ රුපියල් 100යි බා. අපි ඉතින් අන්තිම එක අපේ හල් ගේම් ප්ලේ කරමු. මං ඉතින් හල්ට ගොඩක් කැමති. ඔන්න බලන්නකෝ. ඕවත් වැඩද? අඩෝ ඔච්චර එක ඔය පොඩි ඇටෙව් ගහනේම රිදෙනවද බා? මූ යකෝ මාර ගවයෙක්නේ. ගවයා කියන්නේ ඉතින් ගවයාගෙත් හරකා. හරකා කියන්නේ හරකාගෙත් ගවයා බා. ඔය පේන්නේ. මට ඉතින් දෙන්න හිතෙනවා. ඔය වගේ වෙලාවට කෝ 3 දෙනාම නැගිටින්නකෝ. දැක්කනේ බං ඉතින්. ඔන්න බලන්න අර ඉස්සලා කප සුපර් කික් එක ගහනවා. යා දැක්කද? අපි තව එකක් ප්ලේ කරමු. ආසාවට මේ බොස්ටත් අන්න අර සුපර් කික් එකක් දෙන්න ඕනේ. ඒකයි මං කියන්නේ. ඔන්න බලන්නකෝ. දැක්කනේ ඉතින්. ඌ ශකබුන් කියන්නේ මැරුණා නෙමේ. ඔන්න දැන් නම් සමහරකට එක මැරෙයි. තව චුට්ටයි. අඩෝ මට ගැහුවා කියහන්කෝ. උඹේ නෝ මට ගහන්න. යකෝ ඔය කොහෙද බං ගහන්නේ? නිකන් මේ පවර් නාස්ති කරන්න හොඳ නෑ. මොනා නැතත් ඉතින් බං මේවා මගේ පවර්නේ. ඔය සල්ලි දීලා ගන්නෑ. මේ ඇයි බං මුන් ඔක්කොම මට ගහන්නේ? මේ තනි මට ගහන්නේ ඇයි බං? දැක්කනේ ඉතින් හතර වටේ හිටපො ඔක්කොමලා ඉවරයි.
හරි බං ඉතින් එහෙනම් අපි අදට වැඩේ නතර කරමු මම මේක විනාඩි 20ක් විතර ගහන්න ඇති ඔව් විනාඩි 20ක් පහු වෙලා ඒ හින්දා අදට මම මේක නතර කරනවා ලයික් කරපු නැති අය ලයික් කරන්න කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න මට views ටිකක් එහෙම අරන් දෙන්න උදව් කරන්න ඒ වගේම subscribe පාරකුත් දාගෙන යන්න මම ඉතින් තව කල් ගියාම ඔය හොඳ හොඳ ගේම් එහෙම දාන්න මට එහෙම දාන්න පුළුවන් හොරර් ගේම් එහෙමත් තියෙනවා මම ඒවත් දාන්න ඒකට ඉතින් දැම්ම කාරියන්නේ තව චුට්ටි කාලයක් යනවා හරි බං එහෙනම් අදට අපි වැඩේ නතර කරමු එහෙනම් කොල්ලෝ අපි ගියා